එක්දාසමසසුවකේදී ආරම්භ වූ වෞනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවන අද වන විට සිසුන් බොහෝ දෙනෙකුගේ නැන පහන් දල්ලාලීමට සමත් විද්‍යායතනයකි. ආරම්භයේදී එවකට පූජ්‍ය කුරුදුගොඩ රතනසාර නාහිමි කෘත්‍යාධිකාරීත්වයේ හෙබවූ අතර පරිවේනාධිපති වශයෙන් පූජ්‍ය මුවාටගම ආනන්ද නාහිමියන් කටයුතු කරන ලදී. එසේ ගමන් මගේදී වර්තමානයේ වන විට කෘත්‍යාධිකාරී ධූරය පූජ්‍ය මුවාටගම ආනන්ද නාහිමියන් විසින් හොබවන අතර පරිවේනාධිපති වශයෙන් කටයුතු කරන්නේ පූජ්‍ය කුරුදුගොඩ පඤ්ඤාසාර හිමියන්ය. අධ්‍යාපනය පමණක් නොව ක්‍රීඩා සෞන්දර්ය යන සෑම අංශයන්ගෙන්ම පරිපූර්ණ තෝතැන්නක් ලෙස ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙන හැඳින්වීමට පිළිවන. වර්තමාන රජය විසින් හඳුන්වා දෙන ලද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට වවුනියාව ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙන දක්වන දායකත්වය මතු දැක්වෙන ඡායාරූපවලින් ඔබට දැකගත හැක. වර්තමාන රජයේ විසින් ශ්‍රී ලංකාව තුළ ක්ලීන් ශ්‍රී ලංකා නමින් වැඩසටහනක් ආරම්භ කළා. ඒ වැඩසටහන පාසල් පද්ධතිය තුළටත් ගෙනල්ලා තියෙනවා. ඇත්තටම මේ රජය මේ නැවත ඔසවා තබන්නට උත්සාහ කරන්නේ බෞද්ධ රටක් විදිහට තිබුණු මේ රටේ බුදුහාමුදුරුවෝ මුළු මහත් ලෝකයටම හඳුන්වා දුන්නු සංකල්පයක් තමයි මේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා නැවත පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. මේකෙදී ඇත්තටම කුණුරොඩු නැති වටපිටාවක් කියන සංකල්ප විතරක් නෙවෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ මිනිස්සු විදිහට තමන්ගේ සිතන සිතුවිලි ධාරාවන් යහපත් වෙන්න ඕන කියලා කියන එක. එකිනෙකාට කරුණාව මෛත්‍රිය දැක්වීම ආදී වශයෙන් ඒ වගේම මිනිස්සුන්ගේ වචන භාවිතාව තවත් කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොවන ආකාරයේ වචන භාවිතාවක් වෙන්න ඕනේ. බොරු කියලා කේලම් කියලා හිස් වචන කියලා මේ ආදී වශයෙන් පරස වචන කියලා මිනිස්සුන්ගේ සිත් බිඳින මිනිස්සු නෙවෙයි. මිනිස්සුන්ගේ සිත් සම්මසන සතුටු කරන මිනිස්සුන්ට කරදරයක් කියලා නොවන විදිහේ භාවිතාවක් වෙන්න ඕනේ වචනය. ඒ වගේම තමයි හැරන තැන දකින හොරකම බොරුව වගේම හොරකම ඒ වගේම ප්‍රාණඝාතය සත්ත්ව හිංසාව කෙනෙකුට දෙන වද හිංසාවන් පුංචි දරුවන්ට දෙන වද හිංසාවන් ස්වාමි භාර්යාව විදිහට උන් අතර තියෙන වද හිංසාවන් පාතාලය ආදී වශයෙන් සිද්ධ වෙන මේ වද හිංසාවන් මනුස්ස ඝාතන සත්ත්ව ඝාතන ඒ වගේම තමයි හැරන තැන දකින තැන පසිඳුරන්ගෙන් කාම මිත්‍යාචාරය කරන කායික සංවරයක් නැති සමාජයක් තමයි අපි දකින්නේ. නිසා මේ භාගතුන් වහන්සේ බුදුහාමුදුරුවෝ හඳුන්වා දුන්නු සංකල්පය තමයි සිත කය වචනය කියලා කියන ద్వාරත්‍රයේ සම්නේමයෙන් පවත්වාගෙන යන්න ඕනේ. ඒ තුල දකින පාරිශුද්ධිය පිරිසුදුකම තමයි රටක් විදියට හරි සමාජයක් විදියට හරි ගොඩනගෙන්න ඕනේ. ඒ සංකල්පය තමයි මම හිතන්නේ මේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා කියන එක ඇතුලේ තියෙන නිසා අපි බුදුදහම තුළට නැවත හැරිලා බලලා බුදුදහම තුළ එන ඒ සිත කය වචන කියන ద్వාරත්‍රයේ සම්නේමයෙන් යුක්තව හැමදෙනාම කටයුතු කරනවා නම් මුළු මහත් ලෝකයේම ඉතාම පිරිසුදු ලෝකයක් බවට පත් වෙනවා. ඒක තමයි මගේ අදහස. මේ ඒ සංකල්පය අපි කාලයක් තිස්සේ මේ විද්‍යායතන තුලත් ගොඩනගන්න උත්සාහ දරමින් පැවතුණා. ඒක නැවත වතාවක් අපේ උත්සාහය නැවත දෙවන උත්සාහයක් විදියට මේ රජයේ සංකල්පයත් එක්ක අපි නැවත ගොඩනගන්න මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා. හොඳයි මේ වර්තමාන සමාජයේ විසින් කරගෙන යන්නා වූ මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහන අනුව
පාසල් අරහා දරුවන් හරහා මේක සමාජයේ ගත කරන්නට ගන්නා වූ මේ උත්සාහය ගොඩාක් හොඳයි. ගොඩක් අය වැරදි අදහසක් ගන්න පුළුවන් මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන එක මේ අපට පරිසරයේ තියෙනා වූ මේ රොඩු ජරාව කුණු බක්කියට දාන කියන අදහසක් නෑ. මේක ඒක විතරක් නෙමෙයි. ඒකත් එක පැත්තක්. ඊට වඩා දෙයක් මෙතන තියෙනවා. මෙතන තියෙනවා මේ ළමයිගේ, දරුවන්ගේ, ගුරුවරුන්ගේ හැමෝගේම අදහස්, ආකල්පයන් හරහා ඒ සියල්ල මේ පිරිසිදු වෙන්න ඕනේ. දැන් කතා කරන දේ පවා මේ ළමයි තවත් කෙනෙකුට හම්බ වෙනකොට කතා කිරීමේ පවා මේ සියල්ල පිරිසිදු වෙන්න ඕන. යහපත් වූ අදහසක් ප්‍රකාශ වෙන්න ඕන. මනසේ ඉඳන්ම හොඳ දේවල් කතා කිරීමට යහපත් හැසිරීම් රටාවන් අපේ එදා ඉඳන් ආපු මේ හොඳ චාරිත්‍ර වාරිත්‍රයේ සියල්ල නැවත වැරදි වෙලා අදහස් මේ වැරදි ආකල්පයන් වැරදි අදහස් බොහෝ අයගේ තියෙනවා. ඒ සියල්ල නැති කරගෙන හොඳ දේ ගැන විතරක් හිතලා මේ අන් අයට කරදරයක් නොවි සමාජයේ හොඳ චරිත බිහි කරන්නට ගන්නා මේ උත්සාහයට අපි හැමෝගෙම සහයෝගය තියන්න ඕන. එයින් ඒ හරහා තමයි මේ හැමෝගෙම මනස ලස්සන වෙන්නේ. ඒ මනස ලස්සන වෙන තරමට හැම දෙයක්ම හොඳ වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම කරන්න ඕනේ අනිත් අය ගැන හිතන්නේ නෙමෙයි. තමන් හරි වෙන්න ඕන. තමන් නිවැරදි වෙලා, තමන් හරි වෙලා මේ තමන් හොඳ වෙලා මේ සමාජගත වෙනකොට මේ සමාජය හැමෝම හොඳ වෙනවා. අන්න ඒ නිසා හොඳ අදහසක්, හොඳ ආකල්පයක්, හොඳ සිතුවිලි, යහපත් අරමුණු සියල්ල හදාගෙන මේ සමාජයට දෙන්නා වූ මේ ළමයි හරහා හරි කමක් නැහැ මේ සමාජයට දෙන්නා වූ හොඳ දේ මම අගය කරනවා. මගේ අදහස මේකයි. මොකද්ද මේ වගේ හොඳ අදහසක්, හොඳ ආකල්පයක්, හොඳ අරමුණක් මිනිස්යා අතර ඇති කරගෙන සමාජය ගොඩනගා ගැනීම තමයි මම නම් හිතන විදිහට යහපත් සිතුවිල්ල අදහසක් කියලා මම මේ විදිහට ප්‍රකාශ කරනවා. හොඳයි. ක්ලීන් ශ්‍රී ලංකා අපේ රට තුළ ක්‍රියාත්මක වන අලුත්ම වැඩසටහන තමයි මේ. ඉතින් මේක අපේ රටේ මේ වෙන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපේ පාසල් තුළද මේ වන විට ක්‍රියාත්මක වෙනවා. පාසල් ළමයි හැටියට අපි මේක දකින්නේ අපේ රටේ සංවර්ධනයේ මූලාරම්භයේ හැටියටයි. ඇත්තටම මේක වෙන්න ඕනේ දෙයක්. ප්‍රමාද වෙලා හරි ආරම්භ කරපු එක වටිනවා. අපි හැමෝම අපේ පරණ වැරදි ටික ආයෙ නොකරෙමු. අපි සරලම තැනින් පටන් ගමු. සරලම තැනින් පටන් ගන්න අපෙන් කවුරුවත් මුදල්වත් ශ්‍රමයවත් වැය කරන්නේ නැහැ. මහපාරේ කෙල ගැසීම, කුණු කසල පරිසරයට මුදා හැරීම, තව එකෙක් ගැන නොසිතා වැඩ කිරීම, පරුස වචන භාවිත කිරීම, මෙන්න මේ වගේ වැරදි ටිකවත් අපි මූලිකව හදාගෙන මේ වැඩසටහනට අනුව පළමු පියවර තියමු. මේක අපේ රට. අපිම තමයි මේ රට හදන්න ඕනේ. අපි තනිව පටන් ගමු. මේකේ ප්‍රතිඵලය ගොඩක් වටීවි. මේ වැඩසටහනට අනුව කටයුතු කරහොත් ළඟදීම අපේ රට මුළු ලෝකෙම දන්නා ලස්සන රටක් බවට පත් වෙනවා. මගේ සිරිලක ගැන ලොවට කියමි මම මගේ සිරිලක ගැන ලොවට කියමි මම සුරපුරයක් වෙන ලොවේ මෙවැනි නැත මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැඩෙන රට මගේම මව් රට මේ රට මගේ රට මා ඉපදුන රට ඇදෙන වැඩෙන රට මගේම මව්